ඔය මනමාලයා නෙවෙයි. කෙල්ල ගැස්සිලා ඉස්සරහා බැලුවේ එතකොටයි. ඈ මොහොතකට ගල් වුණා. ඒ කඩවසම් මුව ඇගේ හිත හොල්ලලා දැමුවා. ඒත් කොල්ලා කටකොනින් සරදමට හිනා වෙද්දි කෙල්ලගේ කොපුල් වලට ලේ පිරෙනවා ඈට දැනුණා. ඈ ලැජ්ජාවෙන් මිරිකෙමින් ඒ කෙනාට එහාපසින් හිටපු මනමාලයා ළඟට ගියා. හැමෝම හිටියේ වෙච්ච දේ ගැන සිනාසෙමින්. මනමාලයා නැගිටලා කෙල්ලගේ හෙප්පුව අතට ගත්තා. ඒත් කෙල්ල නම් එතනින් එහාට වෙච්ච කිසිම දෙයක් ගැන උනන්දුවකින් නෙවෙයි හිටියේ. ඇගේ ඇස් කාටත් හොරෙන්ම ගියේ අර අනිත් කොල්ලා දිහාවට. දුඹුරු ඇස් දෙක, ගානට ට්‍රිම් කරපු රැවුල, ඝන ඇහිබැම ඇගේ හිතේ අමතක නොවෙන්නම ඇඳුණා. ආරෝහ පරිණාහයක් තිබ්බ ඒ කොල්ලා මේගට කාටවත් හිත නොගියොත් තමයි පුදුම. ඔයා හරි ලස්සනයිනේ. දෙනෙත් කිව්වේ අහස දිහා ආදරෙන් බලලා. ඕන් දෙන්න ගාඩන් එකේ තනි වුණාම. දෙනෙත්ගේ හිත පළමු බැල්මෙන්ම ඈ වෙත ගිහිනුයි තිබුණේ. ඇත්තම කිව්වොත් මං අද ආවේ අම්මලාගේ බල කිරිල්ලට. එච්චර කැමැත්තකින් නෙවෙයි. ඒත් දැන් නම් හිතෙනවා අද නාවනම් මට ජීවිත කාලෙම පසුතැවෙන්න තමයි වෙන්නේ කියලා. දෙනෙත් හිනා වෙද්දි කෙල්ල කොල්ලා දිහා බැලුවා. කෙල්ලත් ලාවට හිනා වුණා. මං නම් ඔයාට කැමතියි. ඔයා කැමතිද මාව මැරි කරන්න? දෙනෙත් අහද්දි කෙල්ලගේ ඇස් ගියේ ගේ දිහාවට. ඈ යාන්තම් හිනාවක් මවාගත්තා. දෙනෙත් ඒ වගේ ලස්සන හිනාවක් කාගේවත් දැකලා නෑ. ඔයාගේ කවුද අර? කෙල්ල වචන ගලපගෙන හිතේ තිබුණ එකම ප්‍රශ්නේ ඇහුවා. කවුද? අර මං වැරදිලා හෙප්පුව දෙන්න ගියේ. කෙල්ල සාරිපට මිරිකමින් ඇහුවේ ඒ මොහොත මතක් වෙද්දිත් කෙල්ලට දැනෙන්නේ කෝල බවක් හින්දා. ආ මේගද? ඒ මගේ මල්ලි. මට ඉන්න එකම සහෝදරයා ඌ. මේග. කෙල්ලගේ දෙතොල් කොනක හිනාවක් ඇඳුනේ ඔහුට ඒ නම හොඳටම ගැලපෙනවා කියලා හිතෙද්දි. ඌ ඔයාට වඩා අවුරුද්දක් බාලයි. දෙනෙත් එහෙම කියද්දි කෙල්ලගේ ඇස් දෙකත් එක්ක ලොකු වුණා. දෙනෙත්ගේ රියැක්ෂන් එකට හිනා නොවී ඉන්න බැරි වුණා. ඔයා ෂෝයිනේ. ඉක්මනට මං ළඟට එන්න. කෙල්ලගේ කම්මුලක් හෙමින් මිරිකලා දෙනෙත් කිව්වේ කෙල්ලගේ ඇස් ආයෙම බෝල වෙද්දි. කොල්ලා ආයෙම හිනා වුණා. එතකොටයි කෙල්ල හරියටම දෙනෙත් දිහා බැලුවේ. කම්මුල් වල ගැහෙන හරිම ලස්සන හිනාවක් ඔහුට තිබුණේ. ඔහු හරි කඩවසම් කියලා ඇයට හිතුණා. චූටි මාමේ කෑම කන්න එන්නලු. දෙනෙත්ගේ අක්කගේ පොඩි කොල්ලා කෑ ගහලා කියද්දි දෙන්නම ඒ පැත්ත බැලුවා. කොල්ලා හිනා වීගෙනම කෙල්ලට යන් කියලා ඉඟි කළා. කෑම මේසේ දෙනෙත්ගේ පවුලේ උදවිය වගේම මිස්ටර් සමරනායක කෙල්ලගේ තාත්තත් කෙල්ලත් කෙල්ලගේ නැන්දා මාමා හැමත් වාඩි වෙලා හිටියා. ඇගේ අම්මා වුණ මන්දිරා නම් ඕන් එක කෑමට වාඩි වුණේ නැහැ. කෙල්ලට වාඩි වෙන්න උනේ දෙනෙත් ළඟින්. ඈ ඉස්සරහින් හිටියේ මේග. කෙල්ලගේ ඇස් දෙතුන් වරක්ම මේග දිහාවට යොමු වුණත් කොල්ලා නෙවෙයි ඈ දිහා නම් නිකමටවත් බැලුවේ. ඒත් වෙලාවක් ලැබෙන හැම විටම තමන්ගේ පස්සේ ඇගේ ඇස් ලුහුබදින හැටි මේගට නෝට් වෙලයි තිබුණේ. ඒක දැනගත් එකත් හොඳයි. නංගිට එහෙනම් අපේ කම්පැනි එකේ ඉන්ටර්න් එන්න පුළුවන්නේ. නංගිලාට මොන වගේ කම්පැනි වලටද ඉන්ටර්න් යන්න ඕනේ කියලා කැම්පස් එකෙන් කියලා තියෙන්නේ? දෙනෙත්ගේ අක්කා ඇහුවත් අහසේ හිටියේ වෙන 100ක හින්දා ඈට ඒක ඇහුනේ නැහැ. අහසේ නිකමට වගේ ඇස් උස්සලා බලද්දී ඈ දැක්කේ මෙතෙක් ඈ වෙතට නාව මේගගේ ඇස් ඈ ළඟ නතර වෙලා තියෙන හැටි. ඇගේ දෙක පුල්ලට ලේ පුරද්දී ඈ ලැජ්ජාවෙන් ඒ දෙනෙතින් ඇස් ගත්තේ. එතකොට ඈට එහාපස්සේ හිටපු දෙනෙත් දිහා බලද්දී ඔහුත් හිනාව යටපත් කරගනිමින් ඈ දිහා බලා ඉන්නවා පේද්දී කෙල්ල මේ ලෝකෙට ආවේ. චූටි දූ මිස්ටර් සමරනායක කියද්දි දෙනෙත්ගේ අක්කා සමාධි හිනා වුණා. කෙල්ල එක්සයිට් වෙලා වගේ ඉන්නේ. ඈ හිනා වෙවීම කියද්දි කෙල්ලත් ලාවට හිනා වුණේ මේක දිහාවටත් බැල්මක් ගෙනihin. අක්කා මොකක් හරි ඇහුවද? ඇහුව නේන්නම්. සමාධි හිනා වෙමින් කිව්වා. ඔයාලට ඉන්ටර්න් යන්න කම්පැනි ඩිපාර්ට්මන්ට් එකෙන් දෙනවද? නෑ අකි. නන් ඔඩිට් තමයි යන්න ඕනි. අහසි කියාගත්තා. නන් ඔඩිට්ද? එහෙනම් මල්ලිලාගේ කම්පැනි එකට යන්න පුළුවන්නේ. දෙනෙතුත් ඊට එකඟ වුණා. මට ඔයාට ඉන්ටර්න් හදලා දෙන්න පුළුවන්. ඔයාගේ CV එක මට මේල් කරන්නකෝ. දෙනෙත් කියද්දී ඈ ගැස්සුනේ පාදයකට දැනුණ ස්පර්ශය නිසා. ඈ ගැස්මෙන් මේක දිහා බැලුවා. ඔහු හිටියේ නිහඬවම ආහාර ගනිමින්. ඒත් ඔහුගේ පාදය ඇගේ පාදය මත රැඳිලා තිබුණා. කෙල්ල ඉක්මනටම දෙනෙත් දිහා බැලුවා. මං යවන්නම්. කෙල්ල පාදය පසුපසට කරගන්න හැදුවත් මේකගේ බැල්මට ඈ ගල් වුණා. එහෙනම් මැරේජ් එකෙන් පස්සේ දෙන්නටම එකම කම්පැනි එකේ වැඩ කරන්න පුළුවන්නේ. ඒකත් හොඳයි. මිස්ටර් සමරනායකත් කියද්දී දෙනෙත් ඊට එකඟ වුණා. බඩගිනි නැද්ද ඔයාට?
කෙල්ල බත්පත අතගාමින් හිටිය නිසා දෙනෙත් ඇහුවේ අනිත් අය වෙනම කතාවක හිටපු නිසා. ඒත් කෙල්ල හිටියේ පාදයට දැනෙන මේඝගේ ස්පර්ශයට හිරි වැටිලා. ඔහු මේ මොනවද කරන්නේ? ඈ හෙමින් කකුල ඇදලා ගද්දී මේඝගේ ඇස් ඈ වෙත යොමු වුණා. කෙල්ල දෙනෙත් දිහා ඉක්මනටම බැලුවා. ඈ නැහැ කියන්න ඔළුව හෙලෙව්වේ දෙනෙත් hina වෙද්දි. කෙල්ල කෑම මේසෙන් නැගිට්ටා. ඇගේ හිත හොඳටම කලබල වෙලා. කෙල්ල ෆිල්ටර් එකෙන් වතුර වීදුරුවක් පුරවගෙන බීගෙන ගියා. ඈ තව වතුර වීදුරුවක් පුරවද්දී ඇගේ පසුපසින් දික්වුණු අතක් ඈ පිටුපසින් වැළඳගෙන මෙන් ඈ පුරවමින් හිටපු වතුර වීදුරුව ඇගේ අත මතින් අත තියලා අල්ලගත්තා. කෙල්ල වෙව්ලලා ගියා. ඈ ගැස්මෙන් හැරිලා බලද්දී ඒ මේඝ. ඔහුගේ උණුසුම් සුසුම් ඇගේ ගෙල පාමුල විඳෙද්දී ඈ තවත් වෙව්ලුවා. ඈ ඉක්මනින් අහකට වෙන්න හදද්දිම මේඝ ඈ අතින් වීදුරුව අරගෙන වතුර බිව්වා. කෙල්ල ගල් පිළිමේ වගේ ඔහු දිහා බලා හිටියා. කොල්ලා වතුර බීලා ඈ දිහා බැලුවා. ඔහු ඇහිබැමක් ඉස්සුවේ ඇයි අහන්න වගේ. කෙල්ල ඉක්මනටම එතනින් යන්න යද්දී මේඝ ඇගේ අතකින් අල්ලලා නැවැත්තුවා. මේ මගේ නම්බර් එක. කෝල් මී. කොල්ලා ඇඳ හිටි ෂර්ට් එකේ ඉස්සරහා සාක්කුවෙන් ගත්ත දෙකට නැවූ පුංචි කොළ කැබැල්ලක් කෙල්ලගේ අතට දුන්නා. කෙල්ල හුස්මත් හිර කරගෙන බලා හිටියේ තමන්ගේ මුහුණට නැඹුරු වෙලා හිටපු කොල්ලගේ වත. ඈ වහාම මේඝගේ අත ගලවගෙන හැරෙද්දීම ඈ දැක්කේ දෙනෙත්ව. දෙනෙත් කෙල්ල එක්ක hina වුණා. මේඝ ඉක්මනට එතනින් ගියා. කෙල්ල බිය වුණේ දෙනෙත් ඔවුන් දෙන්නව දැක්කද කියලා හිතෙද්දි. ඒත් දෙනෙත් ඈ එක්ක පෙර වගේම hina වෙලා කතා කළ නිසා ඔහු ඔවුන්ව දැකලා නෑ කියලා කෙල්ල තේරුම් ගත්තා. දෙනෙත්ලා ආපහු යන්න මිදුලට බහිද්දි කොල්ලගේ හිත නම් අහසට හොඳටම බැඳිලායි තිබුණේ. ඒ වගේම කෙල්ලගේ හිතත් මේකට බැඳිලා තිබුණා. දෙනෙත් අහසට යන්නම් කියලා කියද්දි කෙල්ල බිම බලාගෙන හිස වැනුවා. ඔහු කායකට නගිද්දි ඒ වෙද්දිත් පැසෙන්ජර් සීට් එකේ හිටපු මේඝ වෙතට කෙල්ලගේ ඇස් ගියා. කොල්ලා ඇහැක් ගැහුවේ කෙල්ලගේ ඇස් ලොකු වෙද්දි. මේඝ මුව කොනින් ඇදුණු හිනාවෙන් ඉස්සරහා බලාගත්තා. කෙල්ල ඉක්මනටම බැලුවේ තාත්තා දිහා. ඒත් ඔහු හිටියේ දෙනෙත්ලයි තාත්තා එක්ක කතා කරමින්. කෙල්ලගේ මුවෙත් ලාවට හිනාවක් ඇඳිලා මැකිලා ගියා. ඇගේ සුරතේ මේඝ දුන්න කොළ කැබැල්ල කිටි කිටියේ තද වෙලා තිබුණා. සමරනායකත් දෙනෙත්ගේ පියා ජගතුත් මිතුරන් නිසා ඔවුන් මේ විවාහය සිදු කරන්න බොහොම කැමැත්තෙන් හිටියේ. ඒත් අහසේ දෙනෙත්ට කැමැත්තක් නොපෙන්නූ එක සමරනායකගේ පුදුමයට හේතු වුණා. ධෝනි මේ ළමයාට අකමැති ඇයි කියලා හිතාගන්න මටත් බෑ. ඒත් මොකක් හරි සාධාරණ හේතුවක් ඇති කියලා හිතෙනවා. ඒ හින්දා ඔයා වුණත් කෙල්ලට බල කරන්න එපා. අපේ අම්මා තාත්තා වුණාට ඒ එයාගේ ජීවිතේනේ. මන්දිරා එහෙම කියද්දී අම්මයි දුයි දැනටමත් ඒ ගැන කතා කරලා කියලා සමරනායකට හිතුණා. ඒ කියන්නේ දෙනෙත්ට ධෝනි කැමති නැහැ. මන්දිරා නැහැ කියන්නේ හිස සැලුවා. සමරනායක සුසුමක් හෙළුවා. ජගත්ට මේ ගැන කියන්නේ කොහොමද? මට දෙනෙත් අයියා ගැන පව් කියලාත් හිතෙනවා. එයා අපි ගැන දැනගත්තොත් ගොඩක් දුක හිතෙයි. දෙනෙත්ලගේ පවුලේ අය කෙල්ලව බලන්න ඇවිත් සතියක් ගෙවිලා යද්දි මේඝත් අහසින් පෙම්වතුන් වෙලා හිටියා. මේඝ කෙල්ලව එක්කගෙන බීච් ආව දවසක වැල්ල වාඩි වෙලා ඔහුගේ තුරුලට වෙලා ඉද්දි කෙල්ල කිව්වා. ඒක අපි එතකොට බලාගමු. ඒක නෙවෙයි. ඔයා ඉන්ටර්න් යනවද උගේ කම්පැනි එකට? කෙල්ල හිස සොලවලා මේඝ දිහා බැලුවා. අප්පච්චි කිව්වා කසාදේ නැවතුණාට කමක් නෑ. ඒ කම්පැනි එකේ ඉන්ටර්න් යන්න කියලා. හොස්ටල් එකටත් ළඟ හින්දා මාත් මොකුත් කිව්වේ නෑ. ඒක හොඳයි ළඟ එකට යන එක. ඒත් දෙනෙත් අයියා ඉන්න හින්දා ඌ හිටියට අවුලක් නෑ. ඌ එහෙම කරදර කර කර පස්සෙන් එන එකෙක් නෙවෙයි. කෙල්ලගේ හිතට සැහැල්ලුවක් දැනුනේ එතකොටයි. මේ දවස් ටිකේම ඈ දෙගිඩියාවෙන් හිටියේ ඔය කාරණේ ගැන. කෙල්ල මේඝගේ පපුව ගැහෙන හඬට සවන් දීගෙන ඇස් පියාගත්තා. ඈ මීට කලින් කිසිම කෙනෙක්ට ආදරේ කරලා නැහැ. ඇගේ හිත ගිය එකම කෙනා මේඝ. මේඝ දෙනෙත් පියවුණු වාතු කලාවක් වගේ කෙල්ලගේ මුහුණ දිහා බලා හිටියා. ඈ මොනතරම් සුන්දරද? ඔහු පහත් වෙලා ඇගේ දෙතොල් සිපගත්තා. කෙල්ල විදුලි සැරක් වැදුනාක් මෙන් ඔහුගෙන් ඈත් වෙන්න හැදුවත් ඇගේ නිකටින් ඔසවලා ඔහු ඇව තදින් සිපගත්තා. මිනිත්තු කිහිපයක රළු හාදුව අවසන මේ ගෑව මුදා හැරියා. කෙල්ල ඔහු ළඟින් ඉවත් වුණේ කලබලෙන් වේගෙන් හුස්ම හෙළමින්. ඇගේ දෙනෙත් වලට බලා ඉදි කඳුළු පිරුණා. "ඕ සෝරි මගෙන් වැරැද්දක් වුණාද?" මේඝ නැගිටලා කෙල්ලට කිට්ටු වෙමින් ඇහුවත් කෙල්ල පස්සට වුණා. මං යන්න ඕනා." බිම බලාගෙනම කිව්ව කෙල්ල ඉක්මනට එතනින් යන්න ගියේ මේඝ පුදුමෙන් බලා ඉද්දි. කොල්ලායට කතා කරත් අහසි පාරට ගිහින් ටුක් එකක් නවත්තගෙන ඉක්මනින් එතනින් යන්න ගියේ මේඝ තෘෂ්ණිම්භූත වෙලා බලා ඉද්දි. ඒ සිද්ධියෙන් පස්සේ ගෙදර ආපු කෙල්ලට දැනුනේ පසුතැවිල්ලක්. ඒ විදිහට මේඝ දාලා ආව එක වැරදියි කියලා කෙල්ලට හිතුණා.
ඒ හැඟීම නුහුරු එකක් හින්දා කෙල්ල ඒ වෙලාවේ ඕනවටත් වඩා කලබල වෙලයි හිටියේ. ඒ හින්දා කෙල්ල අනිත් අතට මේකට කෝල් කළා. කෙල්ල ඉන්ටර්න් යන දවසත් ලං වුණා. දෙනෙත්ගේ මාර්ගෙන් තමයි ඒ වගේ ලොකු කම්පැනි එකක ඉන්ටර්න් යන්න කෙල්ලට පුළුවන් වුණේ. කෙල්ල පළවෙනි දවසේ දෙනෙත්ව දකින්න බලාපොරොත්තු වුණත් ඔහුව ඇයට මුණ ගැහුණේ නැහැ. එදා විතරක් නෙවෙයි ඊට පස්සේ වුණත් කෙල්ලට දෙනෙත්ව දකින්න ලැබුණේ නැහැ. ඈ මේ ගැන මේගේ එක පවා කිව්වා. මේක නම් කිව්වේ දෙනෙත් ඈව හිතලම මග අරිනවා ඇති කියලයි. කෙල්ලටත් එහෙම හිතුණා. ඔහු තමන්ට ලොකු කැමැත්තකින් හිටියා කියලා කෙල්ල දන්නවා. ඉතින් ඔහු හිතන්නේ නැතුව ඇති කෙල්ල මේ විදිහට දෙනෙත්ව ප්‍රතික්ෂේප කරයි කියලා. අර ඉන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ බොස් සාති කෙල්ලට පෙන්නුවා. ඔවුන් හිටියේ කැන්ටින් එකේ. කෙල්ල එක්ක මිතුරු වුණ සාති කම්පැනි එකට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. ඇයත් කෙල්ලගේ කැම්පස් එකේම කෙනෙක් නිසා දෙන්න ඉක්මනින් මිතුරු වුණා. වයසයිනේ. ඔව් ඉතින් මේ වගේ ඩිපාර්ට්මන්ට් එකක් බලන්න ඒ වගේ වෙන්න එපැයි. මෙයාට චෙයාමන් අයින් වෙන්න දෙන්නෙම නැල්ලු. පොර චෙයාමන්ගේ හිත දිනාගෙන ඉන්නේ. කෙල්ල සාති දිහා හොරෙන් බැලුවා. ඈ හිතලා කෝකටත් කියලා අහන්න හිතුවා. ඒක නෙමෙයි යකි. ඔයා දන්නවද දෙනෙත් කියලා කෙනෙක්? දෙනෙත්? ඔව්. එහෙම කිව්වට නම් දන්නේ නෑ. මොකක්ද සර්නේම් එක? සර්නේම් එක නම් මේ වර්ෂවිතාන. වර්ෂවිතාන. සාතිගේ ඇස් ලොකු වුණා. කෙල්ලත් උනන්දු වෙලා සාති දිහා බැලුවේ. දන්නවද? ඔව්. වර්ෂවිතාන කියලා කෙනෙක් නම් ඉන්නවා. ඒත් ඔයා කියන එක නාමද කියලා නම් ෂුවර් නැහැ. එයා වෙන්න ඇති. එයාට එච්චර වයස නෑ. අවුරුදු 28යි. උස්සයි. හිනා වෙද්දි කම්මල් වල ගැහෙනවා. වව් ඒ කවුද? හැබැයි මම මේ කියන කෙනාව නම් මං දැකලා නැහැ. මිස්ටර් වර්ෂවිතාන තමයි CEO. එයාව දැකලා තියෙන්නේ කීප දෙනයි. එහෙමද? වෙබ්සයිට් එකේ එයාගේ ෆොටෝස් ඇතිද? මං හිතන්නේ. එහෙමද? කෙල්ල සාති දිහා බැලුවේ කුහුලෙන්. කවුද ඒ? බොයිෆ්‍රෙන්ඩ්ද? නෑ. ඒත් සාති උනන්දුවෙන් බලා ඉන්නවා දකිද්දි කෙල්ල හුස්මක් හෙළුවා. ඇත්තම කිව්වොත් බොයිෆ්‍රෙන්ඩ්ගේ අයියා. වව් සීරියස්ලි? සමහර විට මං කියන කෙනාම වෙන්න ඇති ඔයත් කියන්නේ. එයාව හම්බෙන්න විදිහක් නෑනේ. ඒ ඇයි? එයාට තෑන්ක් කරන්න ඕනේ. එයා තමයි මාව කම්පැනි එකට ගත්තේ. ඕ එහෙමද? හරිනේ. එයා ඉවෙන්ට් එකට එයි. ඇයි යන්නේ? අනිද්දා තියෙන ඉවෙන්ට් එක අනිවාර්යෙන් ඒකට එයි. ඕමයි. මට ඒක මතක් වුන්නේ නෑනේ. කෙල්ලට එතකොට තමයි හිතුනේ දෙනෙත් ඉවෙන්ට් එකට එයි කියලා. මොකද ඒක කම්පැනි එකේ හැමෝටම අනිවාර්ය කරලයි තිබුණේ. අපි කොහෙද යන්නේ? මේක hina වුණා. කිව්වනේ සර්ප්‍රයිස් එකක් කියලා. ඒත් මට දැනගන්න හදිස්සියිනේ. තව ටිකකින් ඔයා දැනගනී බබා. කොල්ල අහසක අත සිපගත්තා. මේක කෙල්ලව එක්ක ආවේ විශාල තරු පහේ හෝටල් එකකට. වව් කොහොමද ලස්සනයි නේ? කෙල්ලගේ දිලිසෙන ඇස් දිහා බැලුවම වචන නොවුනත් ඇගේ හැඟීම් මේකට දැනුණා. ඒ හින්දාම ඔහුට දැනුනේ ආඩම්බරයක්. මේ හෝටල් එක අපේ ඩැඩාගේ. එයාගෙන් පස්සේ මේක මට. වව් සීරියස්ලි? මේක කෙල්ලට ඇහැක් ගහද්දි කෙල්ල hina වුණේ සතුටින්. ඒක හරියට දේව මන්දිරයක් වගේ. කෙල්ලගේ පසින් ඩෝ එක ඇරෙද්දි කොල්ලා කිව්වේ වහින්න කියලා. සිකියුරිටි එකේ කෙනෙක් කොල්ලගේ පැත්තෙනුත් දොර ඇරියා. කෙල්ල මේ ගෙනකම් නොසන්සුන් බවෙන් බලා හිටියා. මෙයාලා කාර් එක පාක් කරයි. අපි යමු ඇතුළට. කෙල්ල මේ වගේ තැනකට ආව පළවෙනි වතාව මේ. මේගලා ධනවත් කියලා දැනගෙන හිටියට මේ තරම් අත්පොහොසත්කම් තියන අය කියලා ඈ දැනගත්තේ දැනුයි. මේක ඈ වෙනුවෙන් ටේබල් එකක් ලෑස්ති කරලායි තිබුණේ. ඒ දවසේ ස්පෙෂල් මෙනු එකෙන් කෑම කන ගමන් මේක හෝටල් එක ගැන ගොඩාක් විස්තර කෙල්ලට කිව්වා. කෙල්ල හිටියේ ඔද වැඩිලා වගේ. අමුතුම ලෝකයක්. ඇත්තටම මේකට තමන්ව ගැලපෙනවද කියලත් ඈට මොහොතකට හිතුණා. කෑම අරගෙන දෙන්නම ගියේ හෝටල් එකේ රූම් එකට. රූම් එක අධිසුඛෝපභෝගී එකක්. කෙල්ල අවට බැලුවේ ආශාවෙන්. මේ රූම් එකක් කීයක් විතර වෙනවද? කොල්ල කටකොනින් hina වුණා. මිස්ටර් සමරනායකගේ මන්ත්ලි සැලරි එක. කෙල්ල මේක දිහා බැලුවේ නොරිස්සුමෙන්. ඔහු ඒක කිව්වේ හරියට අවඥාවෙන් වගේ. මං වොෂ් එකක් දාන් එන්නම්. මේක ෂර්ට් එක ගලවද්දි කෙල්ල අනෙක් පස හැරුණේ ඉක්මනින්. මේකගේ මුව කොනක හිනාවක් ඇඳිලා මැකිලා ගියා. වොෂ්රූම් එකේ දොර වැහෙන සද්දෙටයි කෙල්ල හුස්මක් එළුවේ. ඇත්තටම අපි මොකටද මෙතෙන්ට ආවේ? කෙල්ලට පොඩි ගැස්මකුත් දැනුණා. ඈ සුදු පැහැ යහනෙන් වාඩි වුණේ ඒ ගැස්මෙන්මයි. එතකොටම ෆෝන් එකක් රින් වෙන්න හඬ ඇහෙද්දි කෙල්ල බැලුවා.
ඒ මේඝගේ ෆෝන් එක. වොෂ්රූම් එකේ වතුර වැටෙන හඬ නිසා ඔහුට ඒක නෑසෙන්න ඇති. කෙල්ල ෆෝන් එක අතට ගත්තේ ඒක මේඝට දෙන්න හිතාන. ඒත් බේබ් ලෙස දුරකථන තිරේ දිස් වෙද්දී කෙල්ල මොහොතකට ගල් වුණා. ඈ කෝල් එක ආන්සර් කළේ වෙව්ලද්දි. "Hey, where are you babe? I called RC2 and he said you didn't show up. Are you okay?" කෙල්ලගේ ඇඟ සීතල වුණා. ඈ වෙව්ලන්න ගත්තා. "Hey, why so quiet? ඔයා කවුද? What? Wait, who are you?" "I'm Meg's girlfriend." "What?" එහා පසින් සිනාසෙන හඬක් ඇහුණා. "Are you crazy? I'm Meg's girlfriend. How the hell did you get Meg's phone, huh?" කෙල්ලගේ ලය තුල විදිල්ලක් කෙටුවා වගේ. දෑත් වේවුලද්දී ඈ කෝල් එක කට් කළා. බොද වුණ දෙනෙතින් කෙල්ල ෆෝන් එක තදට අල්ලගත්තා. "ඒක ඇත්තද? ඒ කතා කරපු කෙනා කිව්වේ ඇත්තක්ද?" මේඝගේ ෆෝන් එක තිබුණේ ලොක් කරලා. ඒත් කෙල්ල කලින් මේඝ ෆෝන් එක අන්ලොක් කරද්දී ඈ ඒ පැටර්න් එක දැකලා තිබුණා. ඒත් මේඝ ගැන සැකයක් ඇයට තිබුණේ නැහැ. ඔහු පෙම්වතා වුණත් ෆෝන් එක ඔහුගේ පෞද්ගලික දෙයක් නිසා ඈ කොයිම වෙලාවකවත් මේඝගේ ෆෝන් එක චෙක් කරලා නැහැ. මොකද කෙල්ල මේඝව විශ්වාස කළා. ඒත් දැන් කෙල්ල ෆෝන් එක අන්ලොක් කරලා කන්ටැක්ට් බැලුවා. ඒකේ බේබ් කියලා සේව් කරපු නම්බර්ස් කීපයක්ම තිබුණා. ඒ කියන්නේ ඔහුට ඇෆෙයාර්ස් කීපයක්ම තියෙනවා. දෑත් වෙවුලද්දී කෙල්ල ගැලරියකට ගිහින් බැලුවා. ඒකේ පුරාම තිබුණේ එක එක කෙල්ලෝ එක ගත්ත ෆොටෝස්. සමහර ඒවා අඩ නිරුවත් ඡායාරූප. කෙල්ලගේ ඇස් වලින් කඳුළු එකින් එක කඩා වැටෙන්න ගත්තා. තමුසේ මෙච්චර පහත් මිනිහෙක්ද මේක? ඒ එක්කම ෆෝන් එකට ඇමතුමක් ආවා. ඒ අර කලින් කතා කරපු කෙනා. කෙල්ල ඒ කෝල් එක කට් කළා. ඒ එක්කම තවත් ඇමතුමක් එද්දී ඈ දැක්කේ ඒ දෙනෙත් කියලා. ඈ ඒක ආන්සර් කරන්න යද්දිම වොෂ්රූම් එකේ ඩෝ එක ඇරුණා. ඈ වොෂ්රූම් එක දිහා බැලුවේ වියෙන්. කෙල්ලගේ හඬන දෙනෙතත් අතේ තියෙන ෆෝන් එකක් දැක්කම බාත්රෝබ් එක ගැට ගහමින් ආව කොල්ලා නැවතුණා. "අහසි." එතකොටයි කොල්ලා දැක්කේ කෙල්ලගේ අතේ තියෙන්නේ තමන්ගේ ෆෝන් එක කියලා. "අහසි, ඔයා ඇයි මෙහෙම කළේ?" අහස ෆෝන් එක තදින් අල්ලගෙන අහද්දී කොල්ලා හුස්මක් හෙළුවා. මේඝ ඉනට අත් තියාගෙන කෙල්ල දිහා ඍජුවම බලා හිටියා. ඔහුට තේරුණා කෙල්ල හැමදේම දැනගෙන කියලා. කොල්ලා සැහැල්ලුවෙන් ගිහින් ගෙනල්ලා තිබුණ ඩ්‍රින්ක් එකෙන් ග්ලාස් එකකට පුරවන්න ගත්තා. "මේඝ, මම ප්‍රශ්නයක් ඇහුවා. ඔයාට මාව විහිළුවක්ද?" කොල්ලා සැහැල්ලුවෙන් හැසිරෙද්දී කෙල්ලගේ තරහ ඇවිස්සුණා. ඒත් මේඝ ඩ්‍රින්ක් එකෙන් නොගුරක් අරගෙන කෙල්ල දිහා බැලුවේ. "අපෝ නෑ, තමුසේ පට්ට කඳක්. ඒ හින්දා මට ආසෙ හිතුණා." කෙල්ලගේ හුස්ම නැවතුණා. "මේඝ" කෙල්ලට හෙමින් කියවුණා. "ඇයි, තමුසේ හිතුවද තමුසේ වගේ හිඟන්නියක්ට මං ලව් කරයි කියලා?" "මේඝ" කෙල්ලට කියවුණා. "මොනවද ඔහු මේ කියන්නේ?" "what? seriously?" තමුසේ එහෙම හිතුවද අහසි? "oh god, ඒකේ පුදුමයකුත් නෑ හැබැයි. කොහොමත් මට හොඳ ඇක්ටින් ස්කිල් එකක් තියෙනවා." කොල්ලා එහෙම කියලා හිනා වුණා. කෙල්ලට දැන් තේරෙනවා මේක කරලා තියෙන්නේ බොරුවක්. තමුසෙට හොඳක් වෙන්න තමුසේ මාව රැවට්ටුවා. කෙල්ල අඬමින් එතනින් යන්න ගියා. කෙල්ල ඩෝ එක අරින්න යද්දී එයා දැනගත්තේ ඒක ලොක් කරලා කියලා. මේක අරිනවා. කොල්ලා ඩ්‍රින්ක් එක ගනිමිනුයි හිටියේ. කෙල්ල හැරිලා මේක දිහා බැලුවා. "එහෙම ලේසියෙන් ඔයාට යන්න දෙන්න බෑ බබා." කොල්ලා කටකොලින් හිනා වෙලා කියද්දි කෙල්ලගේ ගතම බියෙන් සලිත වුණා. "අපි පොඩි ෆන් එකක් ගමු." මේ කතාවේ තව කොටසක් තියෙනවා. ඒක අවසන් කොටස. කතාව ඕනි හැමෝම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. subscribe කරලා තියෙන අය like එකක් දාන් යන්න. අද කතාව කියපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මොකද කතාව ගැන හිතුනේ කියලා ඔයාලට. ඊළඟ කොටසින් හමු වෙමු.